ඔයත් විටමින් D3 1 alpha නැත්නම් කැල්සියම් ගන්නවද? ලංකාවේ හුඟක් වකුගඩු අමාරු තියෙන පේෂන්ට්ලා ඔය තුනම එකට ගන්නවා. ඔය තුනම එකට ගන්නකොට රුධිරයේ තියෙන කැල්සියම් ප්‍රමාණය වැඩි වෙනවා. අවශෝෂණය කරන කැල්සියම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ අවශෝෂණය කරන කැල්සියම් ටික ගිහිල්ලා තැම්පත් වෙන්න ඕනේ අස්තිවල. ඒත් විටමින් K2 තමයි අපි අවශෝෂණය කරන කැල්සියම් කොහෙද ගිහිල්ලා තැම්පත් වෙන්නේ කියලා පාලනය කරන්නේ. ඒ කොහෙද අපිට තැම්පත් වෙන්න ඕනේ? අස්තිවල. අපිට ඕනේ ගිහිල්ලා රුධිර වාහිනී වල ධමනි වල ගිහිල්ලා තැම්පත් වෙන්න. විටමින් K2 නැතුව විටමින් D3 කැල්සියම් නැත්නම් 1 alpha ගන්නවා නම් රුධිරයේ තියෙන කැල්සියම් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට කැල්සියම් තැම්පත් වෙන්නේ අස්ති වලත් තැම්පත් වෙනවා ධමනි වලත් තැම්පත් වෙනවා. ඒතකොට මේ ධමනි වල එහෙම තැම්පත් වෙන්න පටන් ගත්තාම අපිට තියෙන heart attack එන්න තියෙන risk එක, stroke එන්න තියෙන risk එක වැඩි වෙනවා. ඒකට අපි මොකද කරන්නේ? එහෙනම් අපි විටමින් K2 තියෙන කෑම වර්ග වැඩියෙන් කන්න ඕනේ. ඒකට විටමින් K2 තියෙන කෑම වර්ග මොනවාද? බිත්තර වල තියෙනවා, චීස් වල තියෙනවා, පීකුදු වල තියෙනවා. නැත්තම් අපිට කරන්න පුළුවන් විටමින් K2 එක්ක විටමින් D3 තියෙන ටැබ්ලට් එක ගන්න.